ඉරිදා වැල්ලවාය සිරපුර ප්‍රදේශයේ සඳලී නම් වූ මේ මල්කැකුළ බස් අනතුරක් නිසාවෙන් ජීවිතයෙන් සමුගත් පුවත. ඇය එදින ගමන්ගත් යතුරු පැදිය පැද ගිය අවුරුදු 17ක මෙම පුතණුවන්ද ජීවිතය හැර ගොස් ඇත. සතියක් පුරා ජීවිතයත් මරණයත් අතර පොරබැඳූ ඔහු නොයෙන්නම ගොස්ය. එකම ගමේ පුංචි මල්කැකුළු දෙකක්ම නිවී ගොසිනි. අසල්වැසි අයියාට නංගීව පමාන වී දහම් පාසල වෙත ඇරලවන්න උවමනා වෙන්න ඇති. අතුරු පාරක් නිසා හෙල්මට් නොපැළඳී යන්නත් ඇති. නමුත් ආදරණීය දුවේ, පුතේ, ඔබට කොච්චර පමා වූ ගමනක් ගියද? ඔබ පළමුව සිතන්නට ඕන ඔබේ ආරක්ෂාව බව සිහි තබා ගන්න. දෙමාපියන් වශයෙන් ඔබද බාල වයස් පුතුට තම නිවසේ යතුරු පැදිය හෝ වෙන යම් වාහනයක් පැදවීමට දීමේදී මීට වඩා වගකීම් ඇතිව සිදු කරන්න. ඔබ දෙදෙනාටම නිවන් සුව ලැබේවා.